අයිබෝවන් ළමයි ඇත්තට මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා දන්නවා අපි මේ පාර A level වල ටෙක්නොලොජි කරලා යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්න ළමයි වෙනුවෙන් ක්‍රියේට් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. අපි මේක තුන්වෙනි පාරට තමයි ක්‍රියේට් කරන්නේ. යුනිවර්සිටි ප්‍රී කෝස් එකක්. එතකොට මෙතනදී ඇත්තටම ඔයාලට යුනිවර්සිටි එකේ ප්‍රස්ටි එකට අදාළව ඔයාලා කම්ප්ලීට් කරගන්න ඕන සබ්ජෙක්ට්ස් මුලින් ඉඳලා A to Z කවර් කරලා දෙනවා. එතකොට ප්‍රධානවම ළමයි ඔයාලා දන්නවා අපි කලින් වීඩියෝ එකෙත් ඔයාලට කිව්වා. එතකොට අපි ප්‍රධානවම mathematics, physics, chemistry සහ programming කියන subjects එක තමයි මෙතනදී මුලින් ඉඳන් කවර් කරන්නේ. එතකොට අපි මෙතන මේ වීඩියෝ එක හරහා කරන්න ළමයි ඔයාලට අපි මැයි මාසේ ඉඳන් මැයි 24 ඉඳලා අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. එතකොට අපි මේ මැයි 24 ඉඳලා පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට පළවෙනි මාසේ පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ මැයි මාසේ දැන් ඇත්තටම අවසානයේ එන්ඩ් එකේනේ තියෙන්නේ. එතකොට අපි පළවෙනි දවස් සති 3 වගේ දෙනවා. එතකොට පළවෙනි සති 3 අපි සම්පූර්ණයෙන්ම ප්‍රී කරන්නේ. එතකොට ඔයාලට අවිල්ල පුළුවන් බලන්න අපේ ප්‍රෝග්‍රෑම් එක හොඳද අපි කියන දේවල් තේරෙනවද කියලා. එතකොට අපි මෙතනදී තමයි ප්‍රධාන සබ්ජෙක්ට්ස් ටික කරන ටික සහ එතකොට ඔයාලට ඒ වගේ පළවෙනි මාසේ මොනවද ඔයාලට අපි කවර් කරලා දෙන්නේ. එතකොට කොහොමද වැඩ ටික යන්නේ. එතකොට ඔයාලා ඒක දැනුවත් වෙන්න ඕන. එතකොට ඇත්තට මේ වීඩියෝ එක හරහා අපි කරන්නේ අපේ ඒ සබ්ජෙක්ට්ස් ටික කවර් වෙන විදිය සහ අපේ වැඩපිළිවෙල ගැන ඔයාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ප්‍රධානවම ළමයි ඔයාලා දන්නවා ඉන්ජිනියරින් මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් එක අපි කරනවා කියලා කිව්වා. ඒකෙදි ළමයි ප්‍රධාන ඔයාලට කවර් වෙන්න ඕන කොටස් කීපයක් තියෙනවා. එතකොට අපි ඒකෙන් මූලිකවම පළවෙනි මාස කීපේ ફોකස් කරන ළමයි ඔයාලගේ කැල්කියුලස් කියන පාර්ට් එක සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවර කරනවා. මොකද ඒකට හේතුව තමයි ළමයි ඔයාලට යුනිවර්සිටි එකේ ගොඩක් දුරට කැල්කියුලස් පාර්ට් 1, පාර්ට් 2 කියලා සමහර යුනිවර්සිටිස් වල පාර්ට් 3 කියලා පාර්ට්ස් 3ක් යනවා. එතකොට ඒ ටික කම්ප්ලීට් කරන්න ගොඩක් වෙලාවට ඒවා ක්‍රෙඩිට් 3 සබ්ජෙක්ට්ස්. එතකොට අපි ළමයි මෙතනදී මේ කැල්කියුලස් කියන පාර්ට් එකේ ප්‍රධාන සෙක්ෂන්ස් 3ක් තියෙනවා. ඒකේ ළමයි ලිමිට්ස්, ඩිෆරෙන්ෂියේෂන්, ඉන්ටිග්‍රේෂන් කියලා පාර්ට්ස් 3ක් තියෙනවා ප්‍රධානම. එතකොට ළමයි ඔයාලා ඔය කියන අවකලනය, අනුකලනය, සීමාව කියන කොටස් ටික. එතකොට ළමයි ඒ ටික කවර් කරගන්න ඔයාලට මූලික දැනුම අවශ්‍ය වෙනවා. එතකොට අපි ඒකට ඔයාලගේ බේස් එක හදන එක තමයි අතන පළවෙනි මාසේ කරන්නේ. ඒකට දාලා ළමයි ඔයාලගේ බේස් එක විදිහට ඔයාලට ෆන්ක්ෂන්ස් කියන පාඩමේ නොලෙජ් එක ඕන වෙනවා. එතකොට අපි ඒකට ළමයි ෆන්ක්ෂන්ස් කියන පාඩම කවර් කරන්න පටන් ගන්නවා මුල ඉඳලා. එතකොට A to ඒ කියන්නේ ඔයාලට බේසික්ම ලෙවල් එකේ ඉඳලා පටන් ගන්නවා ෆන්ක්ෂන්ස් කියන පාඩම කවර් කරන්න. එතකොට අපි මේ වෙද්දි හදලා තියෙනවා සාමාන්‍යයෙන් පිටු 40ක විතර ටියුට් එකක් ෆන්ක්ෂන්ස් පළවෙනි කොටසට අදාළව. එතකොට මේ පළවෙනි කොටස පටන් ගන්නවා ළමයි ඒ ෆන්ක්ෂන්ස් කියන එකට අදාළව මූලධර්ම ටික සම්පූර්ණයෙන්ම කියලා දීලා ඒ ටික කවර් කරනවා. ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එකකින් නම් පටන් ගන්නවා ළමයි කරන්න. එතකොට ඒකේ අපි එතකොට මේ වෙද්දි අපේ බැච් දෙකක ළමයි එළියට ගිහින් ඉන්නවා. එතකොට යාලටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට පළවෙනි මාසේ ලංකාවේ ඕනම දරුවෙක්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද කියලා බලන්න. ඊට අමතරව ළමයි ඔයාලා දන්නවා අපි ඊට අමතරව ඔයාලට කියලා දෙන සබ්ජෙක්ට්ස් තමයි කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක සහ ෆිසික්ස් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට්ස් ටික. එතකොට ඒ වගේ යම් කන්ටෙන්ට් එකක් කවර් වෙනවා ළමයි මෙතනදී පළවෙනි මාසය ඇතුළත. එතකොට ඇත්තටම මැටර් ක්ලාසිෆිකේෂන් කියන එක කෙමිස්ට්‍රි වල අපි ටියුට්ස් දෙකක් දෙනවා ඔයාලට. ඒකේ පළවෙනි ටියුට් එකේ තියෙන මැටර් ක්ලාසිෆිකේෂන් කියන එක ඊට අමතරව ළමයි ඇටොමික් තියරි කියන කොටස කවර් කරලා ඉවර කරනවා. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි සති 3 ඇතුළත ළමයි මේ කොටස් ටික කවර් වෙනවා. ඊට අමතරව ළමයි ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකේ ඔයාලට මෝෂන්ස් කියන පාඩම කවර් වෙන්න තියෙනවා පළවෙනි පාඩම විදියට. ඒකේ තමයි අතන මේ මෝෂන් වල පාර්ට් 1 කියන කොටස තමයි කවර් කරන්නේ මෙතනදී. මෝෂන් වල පාර්ට් 1 පාර්ට් 2 එක කරන්න අපි අර කැල්කියුල් ඒ කියන්නේ අපි කලින් මැතමැටික්ස් වල කතා කරපු කැල්කියුලස් වල යම් කොටසක් ඉවර වෙන්න ඕන. ඒකත් එක්කම පටන් ගන්නවා මෝෂන් පාර්ට් 2 එක. ඒතර මෝෂන් පාර්ට් 1 එකේ ළමයි අපි කතා කරනවා බේසික්ම ලෙවල් එකේ ඉඳලා ලීනියර් මෝෂන් සහ ප්‍රොජෙක්ටයිල් මෝෂන්ස් කියන ඒ කොටස් දෙක ඉවර කරනවා. මෙතනදීත් ඔයාලට ලීනියර් මෝෂන් කොටසට දාලව එක ටියුට් එකක් හම්බ වෙනවා. ඊට අමතරව ළමයි මෙන්න ප්‍රොජෙක්ටයිල් මෝෂන් කියන කොටසට දාලවත් එක ටියුට් එකක් හම්බ වෙනවා. ඒතර මේකෙත් මෙන්න මේ මැටර් ක්ලාසිෆිකේෂන් කියන එකට අදාළව එක ටියුට් එකක් සහ මේකට දාලව එක ටියුට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඊට අමතරව ළමයි ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක අපි ඔයාලා වෙනුවෙන් ක්‍රියේට් කරලා දින ප්‍රෝග්‍රෑම් එකේ. ඒතකොට මෙතනදී ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකේ අපි ඔයාලට කතා කරන්නේ ගොඩක් යුනිවර්සිටිස් වල ළමයි. 90%ක්ම C හෝ C++ තමයි පළවෙනි ප්‍රස්ටි එකේදී කතා කරන්නේ. එතකොට අපි C ප්‍රෝග්‍රෑමින් කියන එක තමයි අතන අපේ කෝස් එකේදී අපි ඔයාලට බේස් කරලා කියලා දෙන්නේ. ඒතකොට ඒකට අදාළව ළමයි අතනම ප්‍රෝග්‍රෑමින් ටූල්ස් සහ අර බේසික් ටික ඔයාලගේ හදන්න ඕන. මොකද ගොඩක් අය ICT නොකරපු ළමයි ඉන්නවා. ඒතකොට අපි අර මැදකින් පටන් ගත්තොත් එහෙම ඔක තේරෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා ළමයි මුලින් ඉඳලම බේසික්ම ලෙවල් එකකින් ඉඳලා අපි පටන් ගන්නවා මේ කියලා දෙන්න. අතන මේකට අදාළව ටියුට් එකක් දෙන්නේ නැහැ අපි. ක්ලාස් එකේදී නෝට් එක ලියවනවා. ඒතකොට ඒකෙන් ළමයි බේසික් ටික කතා කරනවා පළවෙනි සති 3 ඇතුළේ. ඒතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ සබ්ජෙක්ට්ස් ටික ඒතර මුලින් ඉඳන් අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අදාළවම ක්‍රමානුකූලව තමයි ඔයාලා ඉස්සරහට අරගෙන යන්නේ. මොකද
මැත්ස් දැනුම ඔයාලගේ හිමීට මේ වර්ධනය කරන ගමන් තමයි අනිත් සබ්ජෙක්ට්ස් ටිකත් ඔයාලගේ හදන්නේ. ඒතර මේ විදිහ දන්නවා ළමයි අපේ අනිත් ඒතර ඔයාලගේ අක්කලා අයියලාගේ සහයෝගයත් අපි මේකට ගන්නවා. ඔයාලගේ සම්පූර්ණ ඔයාලගේ ටියුට්ස් වල අදාළව අපි ඒ කියන්නේ ටියුට්ස් වලට අමතරව අදාළව ළමයි ඔයාලට දෙනවා හැම සතියකම ඔයාලට වර්ක් බුක් එකක් හම්බ වෙනවා. ඒතර ඒ ටික ඔයාලගේ යන වැඩ ටික අපි සම්පූර්ණ ඔයාලව එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙලා පළවෙනි සති කීපය ඇතුලේ. ඒතර ඔයාලට අවිල බලන්න ළමයි. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කරන දේවල් ඔයාලට තේරෙනවද කියලා ඔයාලට ඇත්තටම අවිල බලන්න පුළුවන්. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලගේ අක්කලා අයියගෙන් අහලා. එහෙනම් හැමෝම සම්බන්ධ වෙන ළමයි. අපි ලංකාවටම මේ ප්‍රෝග්‍රෑම් එක පළවෙනි මාසේ ඕපන් කරලා තියෙන්නේ ප්‍රී ජොයින් වෙන්න පුළුවන් විදියට. මැයි 24 තමයි අපේ කෝස් එකේ වැඩ පටන් ගන්නෙ. ඒ නිසා මේ විදිහට සම්බන්ධ වෙච්ච නැති ඔයාලගේ යුනිවර්සිටි සිලෙක්ට් වෙලා ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ටෙක්නොලොජි කරලා. එතකොට ඔයාලගේ අක්කලා අයියලින් ඉන්නවනම් ඒ වගේම ඔයාලගේ නංගිල මල්ලි ඉන්නවනම් එයාලව දැනුවත් කරන්න අපේ ප්‍රෝග්‍රෑම් එක මැයි 24 පටන් ගන්නවා කියලා. එහෙනම් අපි එදාට හැමෝත් එක්කම සම්බන්ධ වෙලා වැඩ ටික දිගටම කරගෙන යමු.